හරි. අද කතා කරන්න යන්නේ 12 වසරේ සිලබස් එකට අදාළ කැලලක් වෙන ප්ලාස්ම පටලයේ ව්‍යුහය කියන කොටස. හරි වැඩි කතා නැතුව අපි යන්කෝ වීඩියෝ එකට. මොකද්ද මේ ප්ලාස්ම පටලය කියන්නේ? ප්ලාස්ම පටලය කියන්නේ ඕනම ජීවියෙක්ගේ කියන්නේ මිනිස්සෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, නැත්තම් ගහක් වෙන්න පුළුවන්, නැත්තම් ඔය බැක්ටීරියාවක් ඕන ශුද්‍ර ජීවියෙක් වෙන්න පුළුවන්. මේ ඕනම සතෙක්ගේ ඕනම සතෙක් හැදිලා තියෙන සෛල වලින්. ඔය ඕනම සෛලයක තියෙන අභ්‍යන්තර දේවල් වට වෙලා තියෙන ආවරණය තමයි මේ ප්ලාස්ම පටලය කියන්නේ. ඕනම සෛලයක් නෙමෙයි ඕනම ජීවි සෛලයක්. අජීවී සෛල මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ තියෙනවනේ ජීවි වලට අජීවි වලට අදාළ නැති ඒවා එහෙම. ඒවා මුකුත් අදාළ වෙන්නේ නැහැ. ජීවි සෛල ඕනම ජීවි සෛලයක පිටතාවරණය තමයි මෙන්න මේ ප්ලාස්ම පටලය කියන්නේ. හරිද? එතකොට දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා මෙන්න මේ ප්ලාස්ම පටලය කියන එක මොන වගේද කියන්නේ. දැන් හැම සෛලයකම පිටතාවරණේ ප්ලාස්ම පටලය කියලා මිනිස්සු හොයාගත්තා. එතකොට දැන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා මේ ප්ලාස්ම පටලය මොන වගේද කියලා. ඔන්න ඕකට උත්තරයක් විදිහට සිංගර් සහ නිකොල්සන් මෙන්න මේ විද්‍යාඥයෝ දෙන්න එකතු වෙලා හොයාගත්තා ප්ලාස්ම පටලයේ ආකෘතිය. ඒ කියන්නේ ප්ලාස්ම පටලයට ආකෘතියක් හොයාගත්තා මේ දෙන්න. මේ ප්ලාස්ම පටලය කියන එක මෙන්න මේ වගේ ඇති කියලා ආකෘතිය. අන්න ඒ දෙන්න හොයාගත්ත ආකෘතියට කියන නම තමයි තරල විචිත්‍ර ආකෘතිය කියන්නේ. තරල විචිත්‍ර ආකෘතිය. ඒ කියන්නේ ප්ලාස්ම පටලයේ ව්‍යුහය මෙන්න මෙහෙම ඇති කියලා විස්තර කරන්න මේ සිංගර් සහ නිකොල්සන් දෙන්න හොයාගත්ත ආකෘතිය තමයි මේ තරල විචිත්‍ර ආකෘතිය කියන්නේ. මේකද කියනවා මේ ප්ලාස්ම පටලය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන්නේ ಜಾති දෙකකින්ලු. මොනවද ಜಾති දෙක? ෆොස්ෆොලිපිඩ දන්නවනේ ෆොස්ෆොලිපිඩ කියන්නේ මොනවද කියලා ප්‍රෝටීන ලිපිඩ උගන්වද්දී තිබ්බා මේ මොකද ලිපිඩ ප්‍රධාන ලිපිඩ ಜಾති තුන ට්‍රයිග්ලිසරයිඩ් ෆොස්ෆොලිපිඩ කොලෙස්ටරෝල් මේ ඔයගොල්ලන්ගේ නෝමල් මේ සම්ප්‍රප්පතේ තියෙන්නේ ඔය ට්‍රයිග්ලිසරයිඩයි ෆොස්ෆොලිපිඩයි ගැන ලොකු විස්තරයක් මේ කොලෙස්ටරෝල් ගැන ලොකු විස්තරයක් නැහැ. හැබැයි කොලෙස්ටරෝලුත් මේ ලිපිඩ වර්ගයක්. මේ එතන තිබ්බ දෙවනි මේ ලිපිඩ ಜಾතිය තමයි මේ ෆොස්ෆොලිපිඩ කියන්නේ. එතකොට මේ ප්ලාස්ම පටලයේ හැදිලා තියෙන මේන් ಜಾති දෙකකින් එකක් තමයි ෆොස්ෆොලිපිඩ කියන්නේ. අනිත් එක තමයි ප්‍රෝටීන. මෙන්න මේ ಜಾති දෙකකින්ලු මේ ප්ලාස්ම පටලයේ ප්‍රධානම හැදිලා තියෙන්නේ. හරි අපි බලමුකෝ ප්ලාස්ම පටලයේ ව්‍යුහය මොන වගේ ඇතිද කියලා. ෆොස්ෆොලිපිඩ අණුව මොන වගේද? ෆොස්ෆොලිපිඩ අණුවක් ගත්තහම ඕකට තියෙනවා ජලකාමී හිසක්. මතකද ෆොස්ෆොලිපිඩ උගන්වද්දී ඉගෙන ගත්තා. ජලකාමී හිසක් තියෙනවා, ජල බීතික වලිග දෙකක් තියෙනවා. මේ වගේ තමයි ෆොස්ෆොලිපිඩ අණුව. ජලකාමී හිසක් තියෙනවා. ජල බීතික වලිග දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ අණු ගොඩාක් එකතු වෙලා තමයි මෙන්න මේ අපේ ප්ලාස්ම පටලය හැදිලා තියෙන්නේ. ඒක හිතාගන්න බෑ නේද කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මේක හැදිලා තියෙන්නේ මෙහෙම. දැන් මේ තියෙන සෛලින් මේ තියෙන මේ සෛලිය වට කරලා හැදිලා තියෙන මේ පටලය. හරිද? දැන් මේ ජලකාමී හිස ජල වීතික වලිග සීනිය තියෙනවානේ. මේ ජලකාමී හිස කියන එක වතුර තියෙන පැත්තට තමයි හැරිලා තියෙන්නේ. ජල බීතික වලිග වතුර තියෙන පැත්තට හැරිලා තියෙන්නේ. ඒව වතුරට බයයි. ඒ කියන්නේ වතුර නැති පැත්තට තමයි ඒව තියෙන්නේ. ජලකාමීව වතුරට ආසයි. ඒ කියන්නේ වතුර තියෙන පැත්තේ තමයි ඒව තියෙන්නේ. ඒතර අපි හිතමුකෝ මේ පටලය හැදිලා තියෙනවා මේ වගේ ෆොස්ෆොලිපිඩ තනි ස්තරයකින්. මෙහෙම වෙන්න පුළුවන්ද?
හරි මෙහෙම ස්පේස් තියෙන්නේ නැහැ, මේ ළඟ ළඟ තියෙනවා. මෙහෙම වෙන්න පුළුවන්ද මං අහන්නේ. දැන් මේවා ජලකාමී හිස්. හරිද? ජලකාමී නම් හරි. දැන් මේ සෛල ගත්තාම මේ සෛලේ මේ අන්තර් සෛලීය අවකාශය. මේ හැදෙදී මේ වෙත් තියෙන තරල. අන්තර් සෛලීය අවකාශයේ තරල තියෙන්නේ. මේ සෛලය ඇතුලේ තරල තමයි තියෙන්නේ. එතකොට මෙහෙම මේ තරල නම් තියෙන්නේ. දැන් මේ පැත්ත හරි. මේ හිස් ටික මෙහෙම තියෙන එක හරි. මේ එළියේ තරල තියෙන්නේ හරි. ජලකාමී හිස් තියෙන්නේ. ඒවා වතුරට කැමති. හරි. ඒවට හැල්ලා ඉන්නවා. දැන් මේ වලිග මේවා ජල බීතිකයි නම් මේ වලිග ජල බීතිකයි නම් මේවා මේ ඇතුළට හැරලා මෙහෙම තියෙන විදිහක් නැහැ. එතකොට මෙහෙම පටල හැදෙන්න විදිහක් නැහැ. මේ වතුරට බය නම් මෙහෙම හැරලා තියෙන්න බෑනේ. මොකද මේ වතුර මෙහි තියෙන්නේ. මේ වතුර පැත්තට මෙහෙම හැරලා තියෙන්න බෑ. එතකොට කොහොමද මේක හැදිලා තියෙන්නේ? මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට මෙහෙම තව ස්තරයක් යනවා පොස්පොලිපිඩ. මේ ජල බීතික වලිග මෙහෙම ඇතුළට හිටින විදිහට මේ වගේ ස්තර දෙකකින් තමයි මේක හැදිලා තියෙන්නේ. මේ පටලයක්. මේක මෙහෙම වටේට කන්ටිනියු වෙනවා. මේ පැත්තට මේ දිගටම මේ වටේට මේක කන්ටිනියු වෙනවා. මේ වගේ පොස්ෆොලිපිඩ ද්විත්ව ස්තරයක්. ඒ කියන්නේ මේ පොස්ෆොලිපිඩ මේ ස්තරේ මේ ස්තර දෙකක්. ස්තර දෙකකින් තමයි සාමාන්‍යයෙන් නෝමල් ප්ලාස්ම පටලේ හැදිලා තියෙන්නේ. දැන් මේක පැහැදිලිද? අපි දැන් මේ පොඩ්ඩ ලොකු කරලා අඳිමුකෝ. මේක මෙහෙම මේ හරියෙන් කපලා මේ දෙපැත්තෙන් කපලා ඕම මන් දිගාරින්න යන්නේ දැන් ප්ලාස්ම පටලේ. ඔන් දිගාරිනවා. මෙහෙම පොස්ෆොලිපිඩ අනු තියෙන්නේ. මම අඳින්නේ ප්ලාස්ම පටලේ හරියද? මම අඳිනවා ප්ලාස්ම පටලේ. මම චුට්ටක් ලොකුවට ඇඳගත්තා හරියද? දැන් අපි මුලින් කිව්වනේ මේ ප්ලාස්ම පටලේ මේ හැදිලා තියෙන්නේ පොස්ෆොලිපිඩයි ප්‍රෝටීනයි කියන දෙකෙන්මයි කියලා. දැන් අපි කතා කරලා පොස්ෆොලිපිඩ ගැන විතරනේ. මේ තියෙනවා පොස්ෆොලිපිඩ පළවෙනි ස්තරේ, මේ තියෙනවා පොස්ෆොලිපිඩ දෙවෙනි ස්තරේ. මේ තියෙන්නේ සෛලෙන් එළියේ අන්තර් සෛලීය අවකාශයේ. අන්තර් සෛලීය අවකාශයේ මේ තියෙන අන්තර් සෛලීය අවකාශයේ මේ තියෙන සෛලය ඇතුලේ. සෛලය ඇතුළට මොකක්ද කියන්නේ? සයිටසෝල්. සයිටසෝල්. මේ සයිටසෝල් මේ තියෙන අන්තර් සෛලීය අවකාශයේ එළිය. හරි. ඔන්න තව ලේසි කළා. හරිද? ඕන් දැන් හැදිලා තියෙනවා ප්ලාස්ම පටලේ පොස්ෆොලිපිඩ ද්විත්ව ස්තරයක් තියෙනවා. දැන් මේකේ කොහෙද ප්‍රෝටීන තියෙන්නේ? හරි. මේකේ ප්‍රෝටීන ප්‍රධාන ಜಾති දෙකක් තියෙනවා. ප්ලාස්ම පටලේ තියෙන ප්‍රෝටීන ප්‍රධාන ಜಾති දෙකක් තියෙනවා. පළවෙනි ಜಾතිය තමයි සම්පූරක ප්‍රෝටීන. දෙවැනි ಜಾතිය තමයි පර්යන්ත ප්‍රෝටීන. මම මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා. මේ සම්පූරක ප්‍රෝටීන කියන එකත් තව කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ පළවෙනි ಜಾතිය තමයි තීර්ය පටල ප්‍රෝටීන. දෙවෙනි ಜಾතිය තමයි පටලයේ කොටසක් පමණක් විනිවිද යන ප්‍රෝටීන. පටලයේ කොටසක් පමණක් විනිවිද යන ප්‍රෝටීන. හරි. ප්‍රෝටීන මේකේ තියෙන ප්‍රෝටීන ಜಾති දෙකයි. සම්පූරක ප්‍රෝටීන, පර්යන්ත ප්‍රෝටීන. සම්පූරක ප්‍රෝටීන ಜಾති දෙකක් තියෙනවා. තීර්ය පටල ප්‍රෝටීනයි පටලයේ කොටසක් පමණක් විනිවිද යන ප්‍රෝටීනයි. දැන් බලමු මොනවද මේ කියලා. සම්පූරක ප්‍රෝටීන කියලා කියන්නේ ඒ ප්‍රෝටීන මෙන්න මේ පටලයේ ගිලිලා තියෙනවා. දැන් මම එක ප්‍රෝටීනයක් අදිනවා මෙහෙම. ඔන්න
මේ තියෙන එක ප්‍රෝටීන් එක. මේක මේ පෝස්පොලිපිඩ ද්විත්ව ස්තරයේ ගිලිලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගිලිලා තියෙන්නේ. හරිද? මෙහෙම මේ සම්පූර්ණයෙන්ම ගිලිච්ච ඒවාට කියනවා තීරය පටල ප්‍රෝටීන කියලා. මේවා සාමාන්‍යයෙන් මේ මෙහෙම තියෙන එක ළඟ මෙහෙම දෙකක් තියෙනවා. හරි. මේ තියෙන්නේ තීරය පටල ප්‍රෝටීන. සම්පූර්ණයෙන් ගිලිලා. මේ සම්පූර්ණ ප්‍රෝටීන පළවෙනි ජාතිය තමයි තීරය පටල ප්‍රෝටීන. මින් ඇඳ. ඊළඟ ජාතිය තමයි පටලයේ කොටසක් පමණක් විනිවිදන ප්‍රෝටීන. ඒවා තියෙන්නේ මේ මෙහෙම. මේ ස්තර දෙකම විනිවිදන්නේ නැහැ. ඒවා මේ එකක් විතරක් විනිවිද කියලා මේ මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ අනිත් ජාතිය. මේ එළිය පැත්තේ තියෙන්න පුළුවන්. අතුරු පැත්තේ තියෙන්න පුළුවන්. ඊළඟ ජාතිය තමයි පර්යන්ත ප්‍රෝටීන. ඔය පර්යන්ත ප්‍රෝටීන කියන ඒවා මේ මෙහෙම තමයි බැඳිලා තියෙන්නේ. මේ පටලයට එළියෙන් මෙහෙම. ඒක මත පිට වොහොම තියෙනවා. මේ පැත්තේ තියෙන්න පුළුවන් ඒ වගේ. මේවට තමයි පර්යන්ත ප්‍රෝටීන කියලා කියන්නේ. ඒවා පටලයේ ගිලිලා නැහැ. පටලයට එළියෙන් බැඳිලා තියෙන්නේ. මේවට තමයි පර්යන්ත ප්‍රෝටීන කියන්නේ. හරි මම මෙහෙම මේ රූපේ නම් කරනවා. එතකොට ඔයාලට ලේසියිනේ. මේක පොඩ්ඩක් පල්ලෙහාට ගන්නවා. මම රූපෙන් මේව නම් කරනවා. දැන් මේකෙන් අනිවාර්යෙන් එසේ එකක් එන්න පුළුවන් මේ අහලත් තියෙනවා කලින්. මේකේ එසේ අහනවා. හරි සාමාන්‍ය. ඒ කියන්නේ තරල විචිත්‍ර ආකෘතිය විස්තර කරන්න කියලා එසේ අහනවා. ඒ එසේ එකදී මේ රූපය අඳින්න වෙනවා. මේ සම්පූර්ණයෙන් ගිලී නැති ප්‍රෝටීන. එහෙම ලියන්න නැතුව අපි මේ විදිහටම ලියමු. පටලයේ කොටසක් පමණක් විනිවිදන ප්‍රෝටීන. ඒ කොටසක් පමණක් විනිවිද යන ප්‍රෝටීන. ඕගොල්ලෝ අඳිද්දි මේවා දෙපැත්තෙම අඳින්නේ. සාමාන්‍ය මේවා දෙපැත්තෙම තියෙනවා. මේවා තීරය පටල ප්‍රෝටීන. තීරය පටල ප්‍රෝටීන. හරිනේ. මේ තියෙන්නේ පෝස්පොලිපිඩ ද්විත්ව ස්තරය. පෝස්පොලිපිඩ මම මේ කටුවල ලියන්නේ ඉක්මනට ස්තරය. පෝස්පොලිපිඩ ද්විත්ව ස්තරය. හරි. මේ තීරය පටල ප්‍රෝටීන මම කියවනේ මෙහෙම දෙක තියෙන්නේ කියලා නේ. මේවා දෙක තිබ්බට පස්සේ ඔයාලට පේනවද මේ මෙතන මැද්දේ සිදුරක් තියෙනවා මේ ඕපනින් එකක් තියෙනවා පේනවද? ඇතුළයි එළිය යා කරන. මේ තීරය පටල ප්‍රෝටීන වලින් මේ වගේ බට හදනවා. මොනවද මේ බට? මේ අන්තර්ශෛලීය අවකාශයේ තියෙන පොඩි ද්‍රවීය අණු. ඒ කියන්නේ මේ තියෙන වතුරේ දිය වෙලා තියෙන අණු මෙහෙම සෛලෙ පිට දින සෛලය ඇතුළට මේ සිදුරු හරහා එන්න පුළුවන්. මේ සිදුරු වලට කියනවා ඔය ජලකාමී නාලිකා කියලා. මේ තීරය පටල ප්‍රෝටීන තමයි මේ සිදුරු හදන්නේ. හරිද? එතකොට අපි මේ සම්පූරක ප්‍රෝටීන ගත්තාම මේ සම්පූරක ප්‍රෝටීන මම කියවනේ ජාති දෙකක් තියෙනවා කියලා. තීරය පටල ප්‍රෝටීනයි මේ කොටස පමණක් විනිවිද කියපේ මේ ජාති දෙකෙන් වැඩිපුරම තියෙන්නේ මේ තීරය පටල ප්‍රෝටීන. ඒ කියන්නේ මෙන්න මේ වගේ නාල හදන ප්‍රෝටීන් තමයි ප්ලාස්මා ගත්තාම මේකේ වැඩිපුරම තියෙන්නේ. හරි. මේ කැලලත් හරි. ඊළඟට මම මේ කැලල මෙතන අඳපු මම මේ පර්යන්ත ප්‍රෝටීන් පොඩ්ඩක් මකා ගන්නවා. හරිද? හරි. මේ ප්ලාස්මා පටලේ මේ වගේ ගිල්ල තියෙන ප්‍රෝටීන තියෙනවා. මේ ප්ලාස්මා පටලේ මේ වගේ තැනින් ගිල්ල තියෙන ප්‍රෝටීන තියෙනවා. දැන් මෙහෙම මෙතන මේක තැනක විතර නෙමෙයි. මේ ප්ලාස්මා පටලය 3D ගත්තට පස්සේ ගෝලයක් වගේනේ. ඔක බෝලයක් වගේනේ. ওই බෝලේ හැම තැනකම මේ විදිහට ප්‍රෝටීන ගිල්ල තියෙනවා. දැන් ඕකට තමයි අපේ මේ විද්‍යාඥයෝ දෙන්න කිව්වේ තරල විචිත්‍ර ආකෘතිය කියලා. ඒ කියන්නේ හරි මම ඒ කැලලත් කියලා ඉන්නම්කෝ.
දැන් මේක මම මෙහෙම ඔවුන් උඩින් බලනවා. හරිද? දැන් මේ තියන්නේ ප්ලාස්ටික් පටලිය දැන් මේ කපලා ගත්ත කෑල්ලන්නේ. මේක මම මේ පැත්තෙන්නේ බලලා තියෙන්නේ. මම මේක මේ උඩ පැත්තෙන් මෙහෙම බලන එකක් ලොකු කරලා අඳින්න හදන්නේ. හරිද? මෙහෙම උඩ පැත්තෙන් බලන්න. හරිද? උඩ පැත්තෙන් බලද්දී අපිට මොනවද පේන්නේ? කියන්නේ මේ සෛලේ එළිය පැත්තෙන් බලන්න. එළිය පැත්තෙන් බලද්දී අපිට මේ වගේ මෙහෙම බෝල ටිකක් පේන්න ඕනේ නේද? කියන්නේ ඔය ජලකාමී හිස් ටික. ඔහොම එළියෙන් බලද්දී අපිට පේන්න ඕනේ ඔය ජලකාමී හිස් ටික නේද? මෙහෙම බෝල ගොඩක්. ඔහොමනේ ඔක හැදිලා තියෙන්නේ. අපිට ඇතුළ පේන්නේ නැහැ. ඔය හිස් ටික විතරයි පේන්නේ. හරිද? මේ පොස්පොලිපිඩ අණු මේවා මෙහෙම තියෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නකො නිකන් අර ජෙලි බෝල වගේ ඒවා තියෙන්නේ. ඔය තුවක්ක වලට එහෙම දාලා තියන්නේ. ඔය දැන් තියෙන අලුත් තුවක්ක වල එහෙම තියෙන්නේ. ඔය පොඩි අර වතුර බෝල වගේ තියෙන වතුර දාපුවම ලොකු වෙන්නේ ලොකු නම් හැදෙන පොඩි ජෙලි බෝලයක් වගේ. අන්න ඒවා කියලා හිතන්නකො. ඒවා ටිකක් මෙහෙම එක තිබ්බොත් එහෙම. මේවා එහෙම එක ගොඩේ මෙහෙම තියෙයිද? මේවා මේ එහෙම යනවා. මේක මෙහෙ යනවා. මේක මෙහෙ යනවා. මේවා මෙහෙට එනවා. මේක එක විදිහකට තියෙන්නේ. මේවා මේ එහාට මෙහාට නිතර යනවා. හරිද? ඒ කියන්නේ මේ පොස්පොලිපිඩ අණු සෑහෙන්න චාලකයි. මේවා එහාට මෙහාට ගමන් කරනවා. හරිද? ඕක නිසා තමයි මේ ප්ලාස්මා පටලයට තරලමේ ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් ජලයට අපි තරලයක් කියන්නේ මොකද? ජලයේ තියෙන අණු සෑහෙන්න චලනය වෙනවා. නෝමල් ඝනයක තියෙන අණු වලට වඩා තරලයක තියෙන අණු නිතර චලනය වෙනවා. මොකද අණු ඇතින් ඈත තියෙන්නේ. හරිද? ඒ නිතර චලනය වෙන නිසා තමයි ඒක තරලයක් විදිහට ක්‍රියා කරන්නේ. දැන් මෙතන මේ තියෙන අණු නිතර එහාට මෙහාට චලනය වෙනවා. ඒක නිසා තමයි මේක තරලයක් විදිහට ක්‍රියා කරන්නේ. හරිද? එතකොට මේ තියෙන තරලය තව පොඩ්ඩක් ලස්සන වෙන්න මේක මැද්දෙන් ලස්සන ප්‍රෝටීන. එහෙම මැද්දෙන් ප්‍රෝටීන තියෙනවා. මැද්දෙන් ප්‍රෝටීන තියෙනවා. හරිද? ඔන්න ඕකට තමයි අර විද්‍යාඥයෝ දෙන්න අපේ සිංගර් සහ නිකොල්සන් කියන විද්‍යාඥයෝ දෙන්න කියන්නේ තරල විචිත්‍ර ආකෘතිය කියලා. මේ මොකක්ද ඒ උනේ? මේකට තමයි කියන්නේ තරල විචිත්‍ර ආකෘතිය. මේකට තමයි කියන්නේ තරල විචිත්‍ර ආකෘතිය කියලා. නිකම්ම තරලයක් නෙමෙයි. මේක පොඩ්ඩක් ලස්සන වෙන්න තනින් තන ප්‍රෝටීන ගිල්ල තියෙනවා. හරිනේ. ඔවුන් ඒකත් පැහැදිලි කළා. ඊළඟට ආයි මම මේ view එකට ආවොත් මේ view එකේ තව කොටස් ටිකක් තියෙනවා. මේ උඩින් බැලුවට පස්සේ පොස්පොලිපිඩ තියෙනවා. තනින් තන ප්‍රෝටීන ගිල්ල තියෙනවා. හරිද? ওই ගිල්ල තියෙන ප්‍රෝටීන වල සමහර ඒවා සහ ওই සමහර තියෙන පොස්පොලිපිඩ අණු වල හිස් වල බෙදලා තියෙනවා මෙහෙම ඇන්ටනා වගේ જાතියක්. මෙහෙම අතු බෙදිච්ච ඇන්ටනා වගේ. මේ සමහර ඒවා විතරයි තියෙන්නේ. හරිද? ඔය වගේ ඇන්ටනා වගේ જાතියක් තියෙනවා. මේවට කියන්නේ ග්ලයිකෝප්‍රෝටීනයි ග්ලයිකොලිපිඩයි කියලා. මේවා කාබෝහයිඩ්‍රේට්. ශාකනය වෙච්ච කාබෝහයිඩ්‍රේට්. මොකද්ද ශාකනය වෙනවා කියන්නේ? අතු බෙදෙනවා. අතු බෙදිච්ච කාබෝහයිඩ්‍රේට් තමයි මේ තියෙන්නේ. මේවා සමහර ඒවා මේ වගේ ප්‍රෝටීන් වලට බෙදලා තියෙනවා. මේ තීරය ප්‍රෝටීන් වල විතර නෙමෙයි මේ වගේ ඒවාට බෙදෙන්න පුළුවන්. වගේ සමහර ඒවා ප්‍රෝටීන් වලට බෙදලා තියෙනවා. සමහර ඒවා ලිපිඩ වලට බෙදලා තියෙනවා. ලිපිඩ කියන්නේ මේ ෆොස්ෆොලිපිඩ වලට බෙදලා තියෙනවා. මේ ලිපිඩ වලට බෙදලා තියෙන ඒවාට අපි කියනවා ග්ලයිකොලිපිඩ කියලා. ග්ලයිකොලිපිඩ. ඒවා ලිපිඩ වලට බෙදලා තියෙන කාබෝහයිඩ්‍රේට් හින්දා ඒවට කියනවා ග්ලයිකොලිපිඩ කියලා. මේවා මොනවද? මේවා ප්‍රෝටීන වලට බෙදලා තියෙන කාබෝහයිඩ්‍රේට්. එතකොට මේවට මොකක්ද කියන්නේ? ග්ලයිකෝප්‍රෝටීන. ග්ලයිකෝප්‍රෝටීන. මෙන්න මෙහෙම ඒවත් තියෙනවා. ඔය ප්ලාස්මා පටලෙ. තව මීට අමතරව තව දෙයක් තියෙනවා. මේ දිත්ව ස්තරයේ තනින් තන මම තැඹිලි පාට වගේ ගන්නම්කෝ. මේ දිත්ව ස්තරයේ තනින් තන මෙහෙම පොඩි අණු ಜಾති කීපයක් තියෙනවා. එහම තනින් තන
ඔන්න ඔහොම පොඩි පොඩි ಜಾති ටිකක් තියෙනවා. මේවට කියනවා කොලෙස්ටරෝල්. කොලෙස්ටරෝල් මේ වචනේ බලාගන්න ලියන විදිහ කොලෙස්ටරෝල්. මේ කොලෙස්ටරෝල් වලින් කරන්නේ මේ ප්ලාස්මා පටලයට දෘಢතාවයක් හා ස්ථායීතාවක් දෙනවා. කොහොමද මේකෙන් මේ අපි හිත මේක ලියගමුකෝ. මේ කොලෙස්ටරෝල් වලින් දෘಢතාවක් දෙනවා, ස්ථායීතාවකුත් දෙනවා ප්ලාස්මා පටලයට. කොහොමද දෘಢතාවක් දෙන්නේ? දැන් මම කිව්වනේ මේ පල්ලෙහා තරලයක් වගේ කියලා මේ ප්ලාස්මා පටලය. මේක දැන් දිගටම මෙහෙම තරලයක් වගේ තිබිලා හරියනවාද? මෙහෙම එහාට මෙහාට. හැමතිස්සෙම මේක හරිම ස්ථායි නෑනේ, හරිම අස්ථායි. මේක පොඩ්ඩක් ස්ථායි විදිහට පොඩ දෘಢ කරලා තියාගන්න තමයි මේ කොලෙස්ටරෝල් උදව් වෙන්නේ. මේ කොලෙස්ටරෝල් මේ තැන තියෙන පොස්වල විල අස්තේ ඉඳගෙන මේවා දෘಢ කරලා හිර කරලා තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් හයි කරන්නේ නැහැ. පොඩ්ඩක් ඒකට ස්ථායීතාවක් දීලා පොඩ හිර කරලා නිකන් සැකිල්ලක් වගේ මේක තියාගෙන ඉන්නවා. ඒක තමයි මේ දෘಢතාවය ලබා දෙනවා කියන්නේ. ස්ථායීතාව කොහොමද කොලෙස්ටරෝල් වලින් ස්ථායීතාව ලබා දෙන්නේ? ඒක මෙහෙම ඕක ඉස්සරහට විස්තර කරනවා. දැන් මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ප්ලාස්මා පල්ලයට කොලෙස්ටරෝල් වලින් ස්ථායීතාව ලබා දෙන්නේ අපි හිතමුකෝ උෂ්ණත්වය වැඩි අවස්ථාවක් කියලා. උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? වතුර වාදනයක උෂ්ණත්වය වැඩි වෙද්දී වතුර නටන්න ගන්නවා. ඒ කියන්නේ වතුර අණු වල චාලක ගතිය වැඩි වෙනවා. ඒ වගේ තමයි මේ පොස්පොලිපිඩ අණු වලත් උෂ්ණත්වය වැඩි වෙද්දී මේ පොස්පොලිපිඩ අණු එහාට මෙහාට යන්න දඟලන ගතිය වැඩි වෙනවා. කොලෙස්ටරෝල් වලින් මොකක්ද ගන්නේ? උෂ්ණත්වය වැඩි වෙච්ච අවස්ථාවකදී මේ පොස්පොලිපිඩ අණු එහාට මෙහාට යන එක අඩු කරනවා. පොඩ්ඩක් ඒ ටික අල්ලලා තියාගෙන ඉන්නවා. ඒ වගේම උෂ්ණත්වය අඩු වෙච්ච අවස්ථාවකදී සාමාන්‍ය මේ පොස්පොලිපිඩ අණු එකට ඇලිලා හිර වෙලා නිකන් අර ගල් වෙලා හිටින්න බලනවා. මොකද මේ උෂ්ණත්වය අඩු අවස්ථාවකදී අයිස් වෙන්න බලන්නේ වතුරන. මේ ගල් වෙලා හිර වෙලා අයිස් වෙන්න තමයි බලන්නේ. ඒ වගේ අර විදිහේ ඔක්කොම එකට ගල් වෙන එක නවත්තලා පොඩි අර දියර ගතියක් එන එකත් මේ කොලෙස්ටරෝල් වලින් කරනවා. ඒ කියන්නේ අර ගොඩාක් සීතල අවස්ථාවකදී මේක ගල් වෙන එකක් නවත්තනවා. ගොඩාක් රස්නේ අවස්ථාවකදී මේකේ චලනය වැඩි වෙලා ඒක අස්ථායි වෙන එක නවත්තනවා. ඔන්න ඔහොම තමයි මේ කොලෙස්ටරෝල් වලින් ප්ලාස්මා පල්ලයට ස්ථායීතාවය ලබා දෙන්නේ. හරි, ඒක ඇල්ලත් හරි. තව පොඩි දේවල් ටිකක් කියන්න තියෙනවා. මේ ප්ලාස්මා පටලයේ නෝමලි ඝනකම ගත්තාම මේක තියෙනවා 7 නැනෝමීටර් ඝනකම. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ප්ලාස්මා පටලයේ ඝනකම 7 නැනෝමීටර්. හරි. තව දෙයක් තියෙනවා. මේ පොස්පොලිපිඩ අණුවේ මම කියවන එක පැත්තක් ජලකාමී, අනිත් පැත්ත ජල බීතිකයි. ඒ කියන්නේ මේ ජලකාමී පැත්ත ද්‍රවීයයි. මේක නිර්ද්‍රවීයයි. ද්‍රවීයයි කියන්නේ අව කෙමිස්ට්‍රි වල එහෙම ද්‍රවීය ද්‍රාවණ ගැන එහෙම උගන්වනවා. ඒ කියන්නේ මොකද ද්‍රවීය ද්‍රාවණයක එයා දිය වෙනවා. ඒ කියන්නේ ජලය කියන්නේ ද්‍රවීය ද්‍රාවණය. ජලකාමී අපි නිකන් එහෙම හිතමුකෝ. උදාහරණයක් විදිහට ජලය ගත්තොත් එහෙම ජලකාමී නිසා ජලය දිය වෙනවා. හැබැයි ජල බීතික පැත්ත කියන්නේ නිර්ද්‍රවීය පැත්ත ජලය දිය වෙන්නේ නැහැ. ඔන්න ඔහොම හැදිලා තියෙන ඒවට අපි නමක් කියනවා උභයසාහි අණු කියලා. උභයසාහි. ඔන්න උභයසාහි කියන නම දෙන්නේ ඔය එක පැත්තක් ජලකාමී විදිහට අනිත් පැත්ත ජල බීතික විදිහට තියෙන නිසා. ප්ලාස්මා පටලයේ ව්‍යුහ ගැන කතා කරන්න තියෙන දේවල් ඔක්කොම ඔය කතා කළා. මොන හරි මගේ අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් අඩුපාඩුව කියලා පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ සම්පප්පත මේ වීඩියෝ එක බලන ගමන් පොඩ්ඩක් කියව ගන්න. එතකොට ඒකත් හරි. ඔයගොල්ලන්ට තව මොන හරි මේ වගේ පාඩම් වල කොටස් පැහැදිලි කරලා ඕන නම් අනිවාර්යයෙන් මට කමෙන්ට් එකක් දාන්න. මේ පාඩම දෙන්න කියලා. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.